ඇන්ටි පිග්මන්ටේෂන් ට්‍රීට්මන්ට් අස්සේ අපි කතා බහ කරන විශේෂම දේ තමයි ලේස් එකක් කරාම අපිට එන PIH කියන කන්ඩිෂන් එක. post inflammatory hyperpigmentation කියන කතාව. හැබැයි පහුගිය ටිකේම මම කරපු ට්‍රීට්මන්ට් ෂෙඩියුල්ස් වල chemical P picoleases ඒ වගේම එතනින් හැර ගියා microneedling PRP වලදී හොඳ රිසල්ට් තිබුණා මේ පිග්මන්ටේෂන් වලට. හැබැයි මම තේරුම් ගත්ත දේ සහ රිසර්ච් බේස් එකේදී කල්පනා කරලා බලද්දී රිසර්ච් එක රීඩ් කරලා බලද්දී ඔයාගේ මූණේ පිග්මන්ටේෂන් එක නිතර තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම විශේෂ දෙයක් ගන්න ඕනේ. ඒ තමයි විටමින් D කියන එක. විටමින් D සප්ලිමන්ටේෂන් එකෙන් පුළුවන් මෙලස්ම වලට ලොකු හොඳක් කරන්න. මේක මම දැක්කා පහුගිය කාලේ පුරාම කොස්මටික් ෆිසිෂියන්ලා ලෝකේ පුරාම ගොඩක් ලොකු අවධානයක් දෙන ගොඩක් ලොකු ෆෝරම්ස් තියෙනවා. ඒ හැම දෙයකම ඒගොල්ලෝ කතා කරන්නේ විටමින් D ගැන. විටමින් D ලංකාවේ අපි දැන් අවුවට යන්නේ නැති නිසා සහ අවුවේ ගොඩක් වෙලාවට අපි යෙදෙන්නේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නැති නිසා අපිට විටමින් D වල අඩුවක් තියෙනවා. ඒ හින්දා පිග්මන්ටේෂන් එන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් රූටින් ට්‍රීට්මන්ට් එකක් එක්ක රූටින් ඔයාගේ කම්බිනේෂන් රූටින් කෙයා එකක් එක්ක ඒ වගේම විටමින් D සප්ලිමන්ටේෂන් අනිවාර්යයි.